ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම. මේ දිනවල ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන ඉතාමත්ම කුඩා රටක් පවතිනවා. නමුත් ඒ රට තියෙන්නේ කොහෙද කියලාවත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ සුවිශේෂී රට හඳුන්වන්නේ කේප් වර්ඩි නමින්. ඔවුන් මේ දිනවල ලෝකයේම අවධානයට ලක් වෙලා තියෙන ප්‍රධානම හේතුව වෙන්නේ පාපන්දු ලෝක කුසලානය. කේප් වර්ඩි පාපන්දු කණ්ඩායම FIFA ලෝක කුසලානයක් සඳහා පැමිණෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට. ඔවුන්ගේ පළමු ලෝක කුසලාන තරඟාවලියෙන්ම විශාල පෙරලියක් සිදු කරන්න සමත් වෙලා තියෙනවා. ඔබ මේ දකින්නේ මේ වීඩියෝ සිදු කළ දිනය දක්වා පැවති තරඟවල ප්‍රතිඵල. මෙම ප්‍රතිඵල අනුව ඔවුන් සමත් වෙලා තියෙනවා ඔවුන් මුහුණ දුන් සියලුම තරඟ සම කරගන්න. ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන් මෙය හඳුන්වන්නේ කේප් වර්ඩි කණ්ඩායම ලබාගත් විශාලම ජයග්‍රහණයක් විදියට. ප්‍රබල ඉස්පාඤ්ඤ සහ උරුගුවේ කණ්ඩායම් සමග පැවති තරඟ සම කර ගැනීම ඇත්තටම විශාල ජයග්‍රහණයක්. ඒ වගේම පළමු වටේන් ප්‍රබල උරුගුවේ කණ්ඩායම ඉවත් කරමින් 32 වටේට යන කේප් වර්ඩි සමත් වෙලා තියෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අලුත් කණ්ඩායමක් විදියට මේ තරම් විශාල ජයග්‍රහණයක් නෙමෙයි කියලා. නමුත් මේ රටේ තත්ත්වය අනුව මෙය සලකන්න පුළුවන් ඉතාමත්ම දැවැන්ත ජයග්‍රහණයක් විදියට. ඔබට ඒ පිළිබඳ ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙයි මේ වීඩියෝ අවසන් වන තෙක් නැරඹුවොත්. මුලින් සඳහන් කළා වගේ කේප් වර්ඩි කියන රට පිළිබඳ බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. මේ රට ලෝක සිතියමේ තියෙන්නේ කොහෙද කියලාවත් බොහෝ දෙනෙක්ට අවබෝධයක් නැහැ. ඉතින් අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ දවස්වල ලෝකයේම අවධානය දිනාගත් මේ සුවිශේෂී කුඩා රට පිළිබඳ ඔබට වැදගත් හැම දෙයක්ම. කේප් වර්ඩි භූගෝලීය වශයෙන් අයත් වෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. නමුත් මෙය අප්‍රිකාවේ ප්‍රධාන භූමියේ පිහිටි රටක් නෙමෙයි. භූගෝලීය වශයෙන් කේප් වර්ඩි කියන්නේ දූපත් සහිත රටක්. එය බටහිර අප්‍රිකාවේ සෙනගාල් සහ මොරිටේනියා කියන රටවලට බටහිරින් අට්ලාන්ටික් සාගරයේ පිහිටා තියෙනවා. මේ නිර්මාණය වෙලා තියෙන ප්‍රධාන දූපත් 10කින්. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 4033ක් පමණයි. ඒ අනුව මෙය හඳුන්වන්න පුළුවන් භූගෝලීය වශයෙන් ඉතාමත්ම කුඩා රටක් විදියට. ඒ වගේම රට පුරාම දැක ගන්න පුළුවන් වෙන්නේ අර්ධකාන්තාර සහ කාන්තාරමය දේශගුණයක්. ඒ නිසා කේප් වර්ඩි හඳුන්වන්න පුළුවන් ඉතාමත්ම වියලි රටක් විදියටත්. මොකද ඒ ආශ්‍රිත අප්‍රිකානු මහද්වීපය තුලත් පවතින සහරා කාන්තාරය. රටේ සමස්ත ජනගහනය 4,95,000ක් පමණයි. මෙමගින් ඔබට පැහැදිලි ඇති FIFA ලෝක කුසලානයේ ඔවුන් මේ වනතෙක් අත්කරගත් ජයග්‍රහණ කොතරම් විශාලද කියලා. මොකද ඔවුන් එතරම් දක්ෂතාවයක් පෙන්වන්නේ 4,95,000ක් තරම් ඉතාමත්ම සුළු ජනගහනයක් ඉන්න රටකින්. ඒ වගේම රටේ සියලුම ක්‍රීඩකයන් දේශීය ක්‍රීඩකයන්. ඒ කියන්නේ දේශීය සම්භවයක් සහිත ක්‍රීඩකයන්. නමුත් යුරෝපයේ ඉතාමත්ම ප්‍රබල බොහෝ කණ්ඩායම්වල දැක ගන්න පුළුවන් වෙනවා විදේශීය සම්භවයක් සහිත ක්‍රීඩකයන්. විශේෂම අප්‍රිකානු සම්භවයක් සහිත කළු ජාතිකයන්. නමුත් මේ කේප් වර්ඩි කණ්ඩායමේ සිටින්නේ 100%ක්ම දේශීය ක්‍රීඩකයන්. ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන් විසින් ඒ තත්ත්වයත් ඉතාමත්ම සුවිශේෂී කොට සලකා තිබෙනවා. දැන් අපි සොයා බලමු මේ කුඩා රටේ ආරක්ෂාව, ආර්ථිකය සහ ජීවන මට්ටම මොන වගේද කියලා. මුලින්ම කතා කරන්නම් ආරක්ෂාව පිළිබඳව. මොකද අප්‍රිකාව කිව්වම බොහෝ දෙනෙක්ටම වෙන්නේ ඉතාමත්ම අනාරක්ෂිත සිවිල් යුද්ධ සහිත රටවල්. නමුත් කේප් වර්ඩි කියන්නේ ඉතාමත්ම ආරක්ෂිත සාමකාමීම රටක්. මෙය සැලකෙනවා කවදාවත්ම යුද්ධ කරලා නැති රටක් විදියටත්. නිදහස ලැබූ දා පටන් මෙහි පවතින්නේ ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී දේශපාලනයක්. කිසි දිනක දේශපාලන ප්‍රචණ්ඩත්වයක් සිදු වී නොමැති බවට වාර්තා වෙනවා. ඒ බව ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙනවා ලෝක දූෂණ දර්ශකයෙන් මොවුන් රැඳී සිටින ස්ථානය අනුව. 2026 වර්ෂයේ ලෝක දූෂණ දර්ශකයෙන් කේප් වර්ඩි රැඳී සිටින්නේ 35 වෙනි ස්ථානයේ. ඉතාලිය, ඉස්පාඤ්ඤ වගේ ධනවත් යුරෝපා රටවල් පවා ලෝක දූෂණ දර්ශකයෙන් රැඳී සිටින්නේ ඊටත් වඩා පසුපසින්. ඒ වගේම ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 107 වෙනි ස්ථානයේ. මෙයින් පැහැදිලි වෙන්නේ කේප් වර්ඩි වෙනත් අප්‍රිකානු රටවල් වගේ නෙමෙයි ඉතාමත්ම දූෂණය අඩු රටක් කියලා. රටේ ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම රඳා පවතින්නේ සංචාරක කර්මාන්තය සහ විදේශීය ප්‍රවේශන මත. භූගෝලීය වශයෙන් මේ යුරෝපයට ආසන්නව පිහිටා තිබෙන අප්‍රිකානු දූපතක්. මෙහි ආරක්ෂාව සහ ස්වභාවික සුන්දරත්වය ඉතාමත්ම ඉහළ නිසා විශාල සංචාරක කර්මාන්තයක් පවතිනවා. ඒ වගේම රට තුල ඉන්න පිරිසට වඩා වැඩි පිරිසක් විදේශ රටවල සේවය කරනවා. එම ජනතාවගෙන් මේ රටට විශාල විදේශීය ප්‍රවේශන ගලා එනවා. ඒ නිසා තමයි රටේ ප්‍රධානම ආදායම් මාර්ග දෙක විදියට සංචාරක කර්මාන්තය සහ විදේශීය ප්‍රවේශන සැලකෙන්නේ. ඊට අමතරව දීවර කර්මාන්තය සහ ටින් මාළු අපනයනය කිරීමත් සිදු කරනවා.
මෙය ඉතාමත්ම කුඩා රටක් නිසා රටේ සමස්ත ආර්ථිකය ඩොලර් බිලියන් 2.7කට ආසන්නයි. නමුත් මොවුන්ගේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 6670ක් වෙනවා. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 5003ක් පමණයි. ඒ අනුව ඒක පුද්ගල ආදායම අනුව සලකා බැලුවොත් මොවුන් ශ්‍රී ලංකාවට වඩා ධනවත්. ලෝක බැංකුව විසින් කේප් වර්ඩි වර්ගීකරණය කර තිබෙන්නේ ඉහළ මැදි ආදායම් පන්තියේ රටක් විදියට. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට වගේම මොවුන්ටත් විශාල ගැටලුවක් පවතිනවා. එම ගැටලුව වෙන්නේ අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩිවීම. මොවුන්ගේ ප්‍රධානම ගැටලුව වෙන්නේ රටේ සමස්ත ආහාර ඉල්ලුමෙන් 80%-90% අතර ප්‍රමාණයක් පිට රටවලින් ආනයනය කරන්න සිද්ධ වීම. ඒ සඳහා ප්‍රධානම හේතුව වෙන්නේ කාන්තාර සහ ඉතාමත්ම වියලි දේශගුණය. මෙම දේශගුණික තත්ත්වයේ හේතුවෙන් මොවුන්ට වගා කරන්න පුළුවන් භූමිය පවතින්නේ ඉතාමත්ම සුළු වශයෙන්. ඒ වගේම රටේ පානීය ජලයත් ඉතාමත්ම අවමයි. අධ්‍යාපනය සෞඛ්‍ය වගේ දේවල් පිළිබඳ සලකා බැලුවොත් අප්‍රිකාවේ වෙනත් රටවලට සාපේක්ෂව මෙය ඉදිරියෙන් සිටිනවා. සාක්ෂරතාවයේ 91% බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම ආයු අපේක්ෂාව වයස අවුරුදු 73ත් 76ත් අතර අගයක් ගන්නවා. වෙනත් අප්‍රිකානු බොහෝ රටවල පවතින්නේ 65ටත් වඩා අඩු වගයක්. කෙසේ වෙතත් සමස්තයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන් ඉතාමත්ම ස්ථාවර ආරක්ෂිත රටක් විදියට. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.